සත්‍යය අපේ මිතුරන්ට අපි පොරොන්දු වුණා තත්ත්ව ආරෝපණය පිළිබඳව ඉතා වටිනා භාවනා විදිය ඇතුළත් ප්ලේලිස්ට් එකක් අරගෙන එනවා කියලා. පොරොන්දු වුණා වගේම අපි ඔයාලට අපේ පළවෙනි භාවනා ක්‍රමය අරගෙන ආවා. ගිනි රස්නයක වුණත් ෆෑන් එකක් AC එකක් නැතිව ඔයාගේ මානසික ශක්තියෙන් සීතලේ ඉන්න කැමතිද? එහෙනම් ඔයත් අද ඉඳලම මේ භාවනාව පුහුණු වෙන්න. අද අපි පුහුණු වීමට සූදානම් වෙන්නේ ඇඟ සිසිල් කිරීමේ භාවනා ක්‍රමයක්. මේ භාවනාව හැමෝටම ඉතා පහසුවෙන් පුරුදු පුහුණු කරන්න පුළුවන් භාවනා ක්‍රමයක්. අපිට ඕන කරන දේවල් වලින් එකක් තමයි ඉවසීම. අනෙක් දේ තමයි අඛණ්ඩව පුහුණු වීම. මේ ක්‍රමය ප්‍රගුණ කළාම අනිකුත් තත්ත්වාරෝපණයන් ඔයාට තනියම ආදේශ කරගන්න පුළුවන්. ඒවා අපි වෙන වෙනම කියලා දෙන්න ඕනේ නෑ. මේක හැමෝටම පහසුවෙන් කරන්න පුළුවන් සහ පහසුවෙන් අත්විඳින්න පුළුවන් ඉතා වැදගත් තත්ත්වාරෝපණ භාවනා ක්‍රමයක්. අපිට මුලින්ම මේ භාවනා ක්‍රමය පුහුණු වෙන්න කලින් ඔයා අත්විඳලා තියෙන සීතල සුළඟක් හරි සනීපෙට ඇඟ දැවිටිලා තියෙන අත්දැකීමක් ඕන වෙනවා. නුවරඑළිය වගේ සීතල ප්‍රදේශයකට ගියපු අත්දැකීමක් හරි එහෙම නැත්නම් ඒ වගේ සීතල ප්‍රදේශයකට ගිය අවස්ථාවකදී දැනුණු සීතලක් මේ අවස්ථාවේ අපි සිහිපත් කරගන්න ඕනේ. ඔයාට ඒ වගේ අත්දැකීමක් නැත්නම් මුලින්ම ඔයාට ඒ වගේ අත්දැකීමක් ලබා ගන්න වෙනවා. සීතල පරිසරයකට ගිහිල්ලා අත් දෙක දෙපසට දාලා ඇස් පියාගෙන ඉතා හොඳින් එවැනි අවස්ථාවක් අත්විඳින්න. ඒ සීතල සුළං ඇඟ දැවෙටෙන ස්වභාවය ගැන සිතන්න. ඊට පස්සේ ඔයා ආශ්වාස ප්‍රාශ්වාස කරන ස්වභාවයට හිත තියන්න. දැන් ඔයාගේ හිත සංසුන් වුණාට පස්සේ ඔයා අත්විඳ සීතල සමග මුසු වූ සුවය මෙනෙහි කරන්න. මේ වෙලාවේ ගොඩක් අය වරද්ද ගන්න තැනක් තමයි ඒ අවස්ථාව මෙනෙහි කරන්න කිව්වහම ඒ අවස්ථාවේ ඇඳගෙන ඉඳපු ඇඳුම වටේ තිබුණු කඳු ඔය වගේ දේවල් මවා ගන්නවා. එහෙම කළොත් ඒක වැරදි. සීතල දැනුණු ස්වභාවය තමයි අපි සිහි කරන්නේ. ඊළඟ කාරණය තමයි හුස්ම රැල්ලට අවධානය දෙන ගමන්ම තමයි අර ඇඟට දැනෙච්ච සිසිලස අපි මෙනෙහි කරන්න ඕනේ. මෙහෙම කියද්දි කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් කොහොමද අපි ඒක කරන්නේ කියලා. අපිට මේක හොඳටම කරන්න පුළුවන් වැඩක්. සමහර වෙලාවට අපි පැත්තක් දිහා බලාගෙන එක දිගට කල්පනා කර කර ඉන්නව නේද? මේකට සාමාන්‍යයෙන් මනෝගහනවා කියලාත් කියනවා. අපි සිතුවිල්ලක් ගැන නිශ්චලව එක දිගට හිත හිතා ඉන්නවා. ඒ වෙලාවේ අපි හුස්ම ගන්න බවත් අපිට දැනෙනවා. අන්න ඒ වගේමයි මේක කරන්නේ. හුස්ම රැල්ලක් වැටෙනවා. ඒ අතර අත්දැකීම් ගත්ත සීතල සුළඟ ගැනත් හිතනවා. මේ විදිහට තමයි අපි මේ භාවනා අභ්‍යාසය පුහුණු කරන්නේ. ඔයා මේ භාවනාව ටිකක් පුහුණු වෙන්න ඕනේ භාවනාවක්. ඔයාට හොඳින් මේ ප්‍රගුණ කළාම දැනෙයි ඔයාගේ ඇඟේ තියෙන දාහ ගතිය නැති වෙලා සිසිලසකින් ඔයාගේ ගත ප්‍රබෝධමත් වෙන බව. මේ භාවනාව කරද්දී අපි මුලින්ම කළේ පරිසරයෙන් ලබාගත් සිසිලසට හිත තියලා ඒ සුවදායී බව ලබා ගන්න එකනේ. ඔයා නැවත නැවතත් මේ භාවනාව පුහුණු කරද්දී ඔයා ඒකම ප්‍රගුණ කරන්නේ නැතිව ඒ කියන්නේ පරිසරයෙන් ලැබුණු සිසිල් ස්වභාවය මෙනෙහි කරන්නේ නැතුව භාවනාවෙන් ලැබිච්ච ඒ සිසිල් ස්වභාවය මෙනෙහි කරලා ඒ අත්දැකීමට හිත තියලා භාවනාව ප්‍රගුණ කරන්න හුරු වෙන්න.
මේ භාවනාව ඊ타මත්ම ප්‍රයෝජනවත් භාවනාවක්. තමන්ට දැඩි රසණයක් දැනෙන අවස්ථාවන් සහ කාල තියෙනවනේ. අන්න ඒ වෙලාවට ඔයාට ඇඟ සිසිල් කරගෙන ඉන්න මේ තුලින් හැකියාව ලැබෙනවා. ඒ වගේ රස්නේ වෙලාවට ඔයාට විනාඩි 5ක් විතර S2 වහගෙන අපි කලින් කතා කළා වගේ සිසිල් ස්වභාවය මෙනෙහි කළාම ඔයාට ඊටමත් ඉක්මනින් ඔයාගේ ශරීරය සිසිල් කරගන්න පුළුවන් වෙනවා. අනිත් අය දාහයෙන් රස්නයෙන් පීඩාවෙන් ඉද්දි ඔයාට පුළුවන් කය සිසිල් කරගෙන අපහසු අවස්ථාවක වුණත් සුව පහසු කලාපයක ඉතා පහසුවෙන් ඉන්න. අපි ඔබට ඉදිරිපත් කරන මේ ක්‍රමවේද සියල්ල අත්දැකීම් සහිත සහ අත්හදා බලන ලද භාවනා ක්‍රම. එක්කෙනෙක්ට දෙන්නෙක්ට නෙමෙයි ගොඩක් පිරිසකට අත්දැකීම් තියෙන භාවනා ක්‍රම. මේ ක්‍රමවේද ඔබත් අත්හදා බලලා එහි තියෙන වටිනා ප්‍රතිඵලයන් ලබා ගන්න කියලා ඉල්ලන ගමන් අනිත් අයට දැනගන්න ඔයාගේ අත්දැකීම කමෙන්ට් එකකින් ෂෙයා කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාට භාවනා කරද්දී එන ගැටලුකාරී ස්වභාවයන් තියෙනවා ඒවත් අපිට අනිවාර්යෙන් කමෙන්ට් එකකින් යොමු කරන්න. ඔයාට කමෙන්ට් එකකින් අපි පිළිතුරු දීමට අනිවාර්යෙන්ම කටයුතු කරනවා. යම් ආකාරයකින් එහෙම බැරි වුණොත් ඔබේ ප්‍රශ්න වලට ඉදිරි වීඩියෝ වලදී පිළිතුරු දීමට අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් ගිහින් එන්න. ඔබට සුවදායී දිවියක්. ආයුබෝවන්.